අපි නිව්සීලන්ඩ් ගියපු වෙලාවේ බ්ලූ ස්ප්‍රින්ග් කියලා ලස්සන වතුර තියෙන තැනක් බලන්න ගියා. අපි ඊට කලින් දැස නතර වෙලා හිටියේ Airbnb එක. ඒක හරිම අපූර්ව ලස්සන පරිසරයක තියෙන තැනක්. අපේ කලින් වීඩියෝස් ටික බැලුවා නම් ඔයාලට Airbnb එක බලා ගන්න පුළුවන්. ඒ අනාතර අපි පොඩි හාපැටියෙක් දැක්කා. මේ තියෙන ටවුප් සිටි එක මැද්දේ තියෙන මැක්ඩොනල්ඩ් එක. ඒක අනිත් මැක්ඩොනල්ඩ් අවන්හල් වලට වඩා පොඩි වෙනසක් තියෙනවා. මොකද එතන ප්ලේන් එකක් නවත්තලා තියෙනවා. අපිට ප්ලේන් එක ඇතුළට ගිහින් කෑම කන්නත් පුළුවන්. අපි මේ ප්ලේන් එකට යන්න ඕන නිසාම උදේ මැක්ඩොනල්ඩ් එකට ආවා. මේක 1943 හදපු හමුදාමය ප්‍රවාහන කටයුතු සඳහා පාවිච්චි කරපු ගුවන් යානයක් විදිහට තමයි සඳහන්ව තිබ්බේ. අපිට බ්ලූ ස්ප්‍රින්ග් යන අතරේදී හම්බුණා එල්ලෙන පාලමක්. ඒක යුරු 2 කේබල් වලින් සම්බන්ධ කරලා හදපු නිකන් අර වැල් පාලම් වගේ එකක්. ටිකක් දුර ඩ්‍රයිව් කරාට පස්සේ අපි බ්ලූ ස්ප්‍රින්ග් වලට ආවා. බ්ලූ ස්ප්‍රින්ග් වල වාහනේ පාක් කරලා එතනින් චුට්ට දුරක් ඇවිදගෙන යන්න ඕන. ඒ අතර පරිසරය හිම හරි ලස්සනයි. ලංකාවේ පරිසරයට වඩා පොඩ්ඩක් වෙනස් එතන තියෙන පරිසර පද්ධතිය කියලා හිතුණා. බ්ලූ ස්ප්‍රින්ග් කියන්නේ හරිම පිරිසිදු වතුර පාරක්. ඒකේ හරිම ක්ලියර් පල්ලෙහා යනකම් පතුලට වෙනකම්ම පේනවා වතුර අතරින්. වතුර ක්ලියර් නිසාමද කොහෙද පල්ලෙහා ජලජ ශාක හැදිලා තිබ්බා. මොකද ඒවට හොඳට සූර්යාලෝකය හම්බෙන්නේ නිසා ඒගොල්ලන්ට ප්‍රශ්නකුත් නැහැ. ඒවා ඊටම සරුසාරව බැඩලා තිබ්බා. මේක ලෝකෙම තියෙන පිරිසිදුම වතුර පාරවල් වලින් එකක් විදිහට තමයි සලකන්නේ. ඒ වගේම මේ වතුර බෝතල් වලට පැක් කරලා නවසීලන්තේ පුරා බෙදා හරිනවා කියලාත් දැනගන්න ලැබුණා. ඒ නිසාම මේ හරිය නාන්න එහෙම තහනම්. හැබැයි හරි ලස්සනට මේක වටේට ඇවිදින්න පාත්වය හදලා තියෙනවා. ලීවලින් පොඩි ස්ටේජ් වගේ වේදිකාව වගේ නිර්මාණය කරලා තියෙනවා. අපිට ඒ වගේ හරි ලස්සනට ඇවිදින්න පුළුවන් කිසිම කරදරයක් ප්‍රශ්නයක් නැතුව. එහෙම හදලා තියෙන නිසා මිනිස්සු කොච්චර ආවත් ඒ පරිසර පද්ධතියට හානියක් වෙන්නේ නැහැ. මේ මාළුවා ටිකක් ගැඹුරින් පීනන්නේ. ඒ උනට අපිට හොඳට බලා ගන්න පුළුවන් ඒක වතුර ක්ලියර් නිසා.
මේ මම අර කිව්ව පාත්වේ මේ පාත්වේ නිසා මේ පරිසර පද්ධතියට හානියක් වෙන්නේ නැතුව සංචාරකයන්ට ඕනතරම් මෙතෙන්ට එන්න හැකියාව තියෙනවා. මෙහෙදී අපි දකින ගස්වැල් ලංකාවේ දකින්න හම්බෙන ගස්වැල් වලට වඩා වෙනස්. මෙහි පරිසර පද්ධතිය වෙනස් නිසා අපිට වෙනස් ශාක තමා දකින්න හම්බෙන්නේ. මේ තැන් දකිනකොට මට මතක් වුණේ ලංකාවේ මේ වගේ තැන් කොච්චර නිර්මාණය කරන්න පුළුවන්ද කියලා. මේ තියෙන්නේ එතන ෆොටෝස් ගන්නම හදපු තැනක්. මෙතන හරි ලස්සනට view එකකට ෆොටෝස් වදිනවා. ඒ වගේම මෙතනට චුට්ටක් වෙලා බලාගෙන ඉන්නත් පුළුවන් ඒ වතුර පාර දිහා. ඉතින් ওই විදිහට බ්ලූ ස්ප්‍රින්ග් බලලා ඊට පස්සේ අපි ඊළඟ තැනට යන්න පිටත් වුණා. එතන ඉඳන් අපිට පොඩි දුරක් තිබුණා. අපි ඒක ඊළඟ වීඩියෝ එකේදී කියන්න. මෙච්චර වෙලා වීඩියෝ එක බලලා බොහොම ස්තුතියි.